අනිත් පැත්තෙන් වෛරස් තියෙනවා. දිලීර තියෙනවා. ප්‍රධානම අපිට දකින්න පුළුවන් දිලීර රෝග. ඩයිබැක් කියලා කියනවා අපි අද ඉඳලා ආපස්සට මැරෙන එක. ඉතින් ප්‍රධානම අපි දිලීර නාශක පාවිච්චි කරන මේක ඇවිල්ලා ඩයිබැක්. මේක ප්‍රධානම වර්ෂාව වැඩි වෙනකොට තමයි මේකේ ලොකුම වගා හානිය ඇති වෙන්නේ. වර්ෂාව අඩු වෙන තරමට මේකේ වගා හානිය වෙනවා ගොඩක් අඩුයි. මේක තමයි මේ වගා වෙන ප්‍රධානම ලෙඩේ. මේක එක පැත්තකින් දිලීරයක්. මේක මේ දිලීරයක් විදිහට වර්ධනය වෙන එකක්. මේ තියෙන අනිත් එක. අපි ඩයිබැක් කියලා හඳුන්වන්නේ මෙන්න මේකට. මේ තියෙන්නේ මේ වගේ මෙරිලා ගියපු අත්තක්. දැන් මේ වගේ අත්තක අපිට පළදාව ගන්න එක ටිකක් හරි අමාරුයි. ඒ වගේ අත්තක පළදාවක් ලැබුණත් සමහර විට මේ හැදෙන ගෙඩිය අපිට වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් විදිහේ හොඳ එකක් නොවෙන්න පුළුවන්.